Hi friends, අද මම ගෙනාවේ ලේසියෙන් හදන්න පුළුවන් රුලන් අලුව රෙසිපි එකක්. අපිට ඒකට රුලන් ඕනි වෙනවා. ඊට පස්සේ සීනි, ඒ වගේම පොල්. මේ අමුද්‍රව්‍ය තුන තමයි අපිට ඕනි වෙන්නේ. ඉස්සෙල්ලාම අපි රුලන් ටික බෙද ගන්න ඕනි. රන්වන් පාට වෙනකම් බෙද ගන්න ඕනි. ඊට පස්සේ සීනි ටිකක් අපි කැරමල් කර ගන්න ඕනි. කැරමල් වගේ වෙනකොට අර පැණි එකක් වගේ වෙනකොටම අපි ඒකට එකතු කර ගන්න ඕනි පොල්. පොල් එකතු කර ගන්න ඕනේ. ඊට පස්සේ මේක ටිකක් වෙලා යනකම් අපි මේක හොඳට මිශ්‍ර කර ගන්න. කවලම් කර ගන්න ඕනේ. හොඳට මේ විදිහට මේක ගොඩක් ලේසි රෙසිපි එකක්. ඔන්න ඊට පස්සේ මම මේකට කිරි පිටිත් දැම්මා. රස වැඩි කර ගන්න හිතාගෙන. ඊට පස්සේ අපි අර බැදගත්ත රුලන් ටික මේකට එකතු කර ගන්නවා. ඊට පස්සේ මේ ටික හොඳට කවලම් කර ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ මේ නොඇලෙන පදම වෙනකන් තමයි අපි ඒක මේ කවලම් කරගන්න ඕනේ. මේ මම ඔයාලට පෙන්නන්නම්. මේ වගේ නොවැළෙන පදමට ආවට පස්සේ අපි ප්ලේට් එකකට තුනී කරලා කෑලි කපා ගන්නවා. ඉතින් මේ තියෙන්නේ මගේ රසම රස රුලන් අලුව. Thank you for watching.